2025 ඔලිවර් ගණිතය ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත කොටසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. තුන්වෙනි ප්‍රශ්නේදී A සහ B කියලා සමාන ධාරිතා තියෙන භාජන දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට මම භාජන දෙකක් ඇඳගෙන තියෙනවා. මේ භාජනේ නම් මේ භාජනේ B. ඊට පස්සේ අපිට කියනවා A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක් ජලයෙන් පිරී ඇති අතර. මම ඒ කියන භාජනය අරගෙන ඒ කියන්නේ මේ භාජනයේ කොටස් 7කට මේ විදිහට බෙදලා තියෙනවා. අන්න ඒ කියන කොටස් 7න් 5ක් තමයි ජලයෙන් පිරීලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. කොටස් 5ක් පිරීලා හින්දා මෙන්න මේ කොටස් ටික තමයි ජලයෙන් පිරීලා තියෙන්නේ. 7න් 5. ඉතින් මෙන්න මේ විදිහට ඒ භාජනයේ 7න් 5 ප්‍රමාණයක් ජලයෙන් පිරී ඇති අතර B භාජනය හිස්ය. B භාජනයේ ජලය පුරවලා නැහැ. රෝමිනකම් 1 කියනවා A භාජන ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට B භාජන ඇති ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ඉතින් මෙන්න මේ විදිහට හිස්සලා තියෙන B භාජනයට A භාජනයෙන් 5න් 3ක් ප්‍රමාණයක් B භාජනයට දානවා. අන්න ඒ කියන ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එතකොට දැන්ටමත් A භාජනයේ තියෙනවා 7න් 5. මෙන්න මේ කියන්නේ 7න් 5න් 3ක් තමයි B භාජනයට දාන්නේ. 7න් 5න් අපිට මෙතන ගුණ කිරීම දාන්න පුළුවන්. එතකොට 7න් 5න් 3. ඔන්න ඔය විදිහට තමයි අපිට සුළු කිරීම එන්නේ. එතකොට මෙන්න මේ පහට මේ පහ කපන්න පුළුවන්. අවසාන පිළිතුරු විදිහට එනවා 7න් 3ක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට A භාජනයෙන් B භාජනයට දැම්මේ 7න් 3ක ප්‍රමාණය. එතකොට දැම්මට පුළුවන් B භාජනයේ තියෙන ජල පරිමාව ලකුණු කරගන්න. 7න් 3ක් ඉඳ අපිට පුළුවන් කොටස් 3 මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට භාග ප්‍රශ්නයකදී ඔයගලන්ට පුළුවන් නම් රූප සටහනක් ඇසුරෙන් ප්‍රශ්නයට යන්න ඔයගලන්ට ප්‍රශ්නේ තාම සරලව තේරුම් ගන්න පුළුවන් වෙනවා. රෝමිලකම් 2. දැන් P භාජනය සම්පූර්ණයෙන් පිරවීම සඳහා තවත් මිලිලීටර් 600ක ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. B භාජනයේ ධාරිතාව තමයි අපෙන් අහන්නේ. දැන්ටමත් B භාජනයේ පිරලා තියෙනවා 7න් 3. තව පුරවන්න තියෙනවා 7න් 4ක්. එතකොට මෙන්න මේ කියන 7න් 4 තමයි අපිට කියන්නේ මිලිලීටර් 600ක් කියලා. තවත් පුරවන්න මිලිලීටර් 600ක් ඕන වෙනවා. 7න් 4ක් කියන්නේ මිලිලීටර් 600ක් නම් අපි හොයන්න ඕනේ 7න් 7ක්. ඒ කියන්නේ භාජනයේ සම්පූර්ණ ධාරිතාව කියන්නේ කොච්චරද කියලා. එතකොට 7න් 4ක් සමාන වෙනවා මිලිලීටර් 600ට. එතකොට මට පුළුවන් 7න් එකක් හොයාගන්න. එක කොටසක් හොයාගන්න. මෙන්න මේ කියන මිලිලීටර් 600 4ෙන් බෙදන්න. 7න් 7ක් හොයාගන්න. මෙන්න මේ කියන 7න් එක ප්‍රමාණය 7න් වැඩි කරන්න. එතකොට මේක සුළු කරාම අපිට පුළුවන් මේක දෙකෙන් කපන්න. එතකොට 2යි උඩට එනවා 300යි. ආයෙත් අපිට පුළුවන් 300 දෙකෙන් කපන්න 150යි. අපිට පිළිතුරු විදිහට එනවා මිලිලීටර් 1050යි කියලා. B භාජන ධාරිතාව වෙන්නේ මිලිලීටර් 1050යි. ප්‍රෝමිලකම් 3. දැන් මේ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? උඩ ප්‍රශ්න විදිහට ඒ භාජනයේ 7න් 5ක් තිබ්බා. ඒකෙන් 7න් 3ක් ප්‍රමාණයක් B භාජනයට වක් කරා. දැන් මේ භාජනයේ තව කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙනවද? ඒ කියන්නේ 7න් 5න් 7න් 3ක් ගියාම තව 7න් කීයක් ඉතුරු වෙනවද? 7න් 5ක් තිබ්බා. ඒකෙන් 7න් 3ක් ගියාම තව කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙනවද? 5න් 3ක් ගියාම පිළිතුරු විදිහට එනවා 7න් 2ක් කියලා. රෝමිලකම් 4. භාජන දෙකේ ජල පරිමා සමාන කිරීමට සම්පූර්ණයෙන් පිරී ඇති B භාජනයෙන් ජලය තව කොච්චර ප්‍රමාණයක් ඒ භාජනයට වත් කළ යුතුද? දැන් මේ භාජනය ඉතුරු වෙලා තියෙනවා 7න් 2ක ප්‍රමාණය. 7න් 2ක් ඒ භාජනය ඉතුරු වෙලා තියෙනවා. කියන්නේ කොටස් 2ක්. B භාජනයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරීලා තියෙනවා. ඒ ප්‍රමාණය අපි හොයාගත්ත මිලිලීටර් 1050යි කියලා. මෙන්න මෙතනදී අපි ඒ ප්‍රමාණය හොයාගත්තා. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කියන භාජන දෙකේ ජල පරිමා සමාන කරන්න තව කොච්චර ප්‍රමාණයක් ඒ භාජනයට දාන්න ඕනද කියලා. මේක ඒ භාජනය, මේක B භාජනය.
මෙතන මිලිලීටර් 1050යි නම් අපි හොයාගන්න ඕන මෙතන මිලිලීටර් කොච්චරක් තියෙද කියලා. අපි උඩ ගානේදී හොයාගත්තා 7න් එකක ප්‍රමාණයක් කියන්නේ 600 බෙදීම 4යි කියලා. 7න් එකක ප්‍රමාණයක් සමානයි 600 බෙදීම 4 මිලිලීටර්. ඒ ඇසුරෙන් අපිට හොයාගන්න පුළුවන් 7න් දෙකක් ප්‍රමාණයක් කියන්නේ කොච්චරද කියලා. අපිට තියෙන්නේ මෙන්න මේක දෙකෙන් වැඩි කරන්න. එතකොට අපිට ඒක සුළු කරාම එනවා මිලිලීටර් 300යි කියලා. මේකේ මිලිලීටර් 300ක් තමයි පිල්ල තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන A භාජනයේ B භාජනයේ ජල පරිමාණ සමාන කරන්න නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේකෙන් මිලිලීටර් 300යි මේ කියන්නේ මිලිලීටර් 1050. ඒ සම්පූර්ණ ජල පරිමාව තමයි අපි මේ කියන A භාජනයටයි B භාජනයටයි සමානව බෙදලා දාන්න ඕනේ. ඉතින් එන්න මේ විදිහට සමාන කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ කියන භාජන දෙකේ දැන්ටමත් ඉතුරු වෙලා තියෙන ජල ප්‍රමාණය අපි වෙනත් භාජනයකට දානවා. එහෙම දැම්මහම මෙන්න මේ කියන භාජනයේ තියෙන මුළු ජලය පරිමාව මිලිලීටර් 300 ධන මිලිලීටර් 1050. ඒ කියන්නේ මිලිලීටර් මෙතන තියෙන 1350. මෙන්න මේ කියන මිලිලීටර් 1350 අපි සමානව මෙන්න මේ කියන B භාජනයටයි A භාජනයටයි බෙදන්න ඕනේ. එක භාජනයකට එන්න ජල පරිමාව අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ කියන 1350 දෙකෙන් බෙදලා. එහෙම බෙදුවාම අපිට එනවා එක භාජනයකට මිලිලීටර් 675. එක භාජනයකට මිලිලීටර් 675ක් අපි පුරවන්න ඕන. දැන්ටමත් A කියන භාජනයේ මිලිලීටර් 300ක් තියෙයි. A කියන භාජනයේ මිලිලීටර් 675ක් වෙන්න තව කොච්චර ප්‍රමාණයක් අපි දාන්න ඕනද? එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කියන්නේ මිලිලීටර් 675න් මිලිලීටර් 300ක් අඩු කරලා බලන එක. එහෙම සුළු කරාම අපිට එනවා මිලිලීටර් 375. මිලිලීටර් 375ක් මෙන්න මේ කියන A භාජනයට දැම්මොත් මුළු එකතු වෙනවා මිලිලීටර් 675. ඒකේ මිලිලීටර් 675යි මෙතනත් ඉතුරු වෙනවා මිලිලීටර් 675යි. එතකොට භාජන දෙකේ පරිමාණ දෙක සමාන වෙනවා. එතකොට අවසාන පිළිතුර වෙන්නේ මිලිලීටර් 375යි.